මිස් සිලෝන් YouTube channel එකට ඔයගොල්ලෝ හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්නේ overthinking ගැන. ඔයා පොඩි දේවල් ගැන ලොකුවට හිතනවද? මට පිස්සු වගේ කියලා සමහර දේවල් කල්පනා කරන්න ගියාම ඔයාටම හිතනවද? මම මොකද්ද මේ කරන්න කියලා අමතක වෙන තරමටම ඔයා සමහර දේවල් ගැන හිතනවද? එහෙනම් මෙන්න මේ වීඩියෝ එක ඔයාට. overthinking. එහෙම නැත්නම් ඕනාවට වඩා කල්පනා කිරීම. මෙහි නරකම ප්‍රතිඵලය තමයි ඔයාගේ මනස වෙහෙසටපත් වීම. මනස වෙහෙසටපත් වෙනවා කියලා කියන්නේ ඔයාගේ ශරීරයේ දුර්වල වීම. overthinking නිසා ඔයාට ඔයා ගැන තිබුණ ආත්ම විශ්වාසය නැති වෙලාම යනවා. ඔයාට ඔයා ගැන නරකක් දැනෙන්න ගන්නවා. ඉතින් ඔයාට ඔයාවම එපා වෙනවා. ඔයාට ඔයාවම එපා වෙනවා කියලා කියන්නේ ඔයාගේ වටේ ඉන්න අයටත් ඔයාව එපා වෙනවා කියන එකයි. ඔයාගේ තිබුණු ආකර්ෂණය සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා කියන එකයි. self love practice කරන කෙනෙක්ට තියෙන ලොකුම බාධකය තමයි overthinking. ඉතින් කොහොමද අපි මේ தත්ත්වය පාලනය කරගන්නේ? අපි කොහොමද ඕනෑවට වඩා දෙයක් ගැන හිතන්නේ නැතුව තමන්ගේ මනස පාලනය කරගන්නේ? ඒක ස්පෙෂල් ප්‍රැක්ටිස් එකක්. මුලින්ම ඔබ යථාර්ථවාදී වෙන්න ඕනි. ඔයා කොච්චර උත්සාහ කළත්, ඔයාට කොච්චර උවමනා වුණත්, ඔයා කොච්චර පාලනය කරන්න හැදුවත් ඔයාගේ පාලනයෙන් තොර දේවල් මේ ලෝකේ තියෙනවා කියන දේ ඔයාගේ හිත පිළිගන්න ඕනි. ඉතින් ඒවට යන්න දෙන්න ඕනි. හීනයක වගේ ජීවත් වෙනවා නම් ඒකෙන් ඇහැරිලා ඒ හීනේ අමිහිරි මතක වලින් පූර්ණ වශයෙන්ම ඉවත් වෙන්න ඕනි. ඔබේ මනස සුවපත් කරගන්න ඕනි. ඔබ වර්තමානයේ ජීවත් විය යුතුයි. කෙවිලා ඉවර වුණු අතීතේවත් එළඹිලාව නැති අනාගතේවත් ජීවත් වෙන එක සම්පූර්ණයෙන්ම නවත්තන්න. ඊයේ ගැන හිත වද වෙන එකයි, හෙට ගැන හිත හීනමවන එකයි සම්පූර්ණයෙන්ම නවත්තලා අද ගැන හිතන්න. මේ මොහොත ගැන හිතන්න. අපි හැමදාම කවදා හරි දවසක් ගැන හිත හීනමවනවා. one day එකක් තියෙන්නේ day 1 පහු කරපු දවසට විතරයි. ඉතින් ඔබ අද පටන් ගන්න ඕනේ. ජීවිතේ මොන තීරණය ගත්තා වුණත් plan B එකක් තියාගන්න. රටේ තත්ත්වය එක්ක, ලෝක ආර්ථිකය එක්ක හැමදේම හරිම අවිනිශ්චිතයි. ඔයාගේ බිස්නස් එකේ කඩාවැටීම් වෙන්න පුළුවන්. ඔයාගේ රැකියාවේ වෙනස් වීම වෙන්න පුළුවන්. රැකියා ස්ථානයේ වෙනස් වීම වෙන්න පුළුවන්. ඔයාගේ පෞද්ගලික ජීවිතයේ තීරණ ඔයා හිතනවටත් වඩා ඉක්මනට ගන්න සිද්ධ වෙන්න පුළුවන්. හිතන විදිහටම හැමදේම සිද්ධ නොවුනොත් මොකද කරන්නේ? ඒ ප්‍රශ්නෙට උත්තරේ හැම වෙලාවෙම ඔළුවේ තියාගෙන ඉන්න. ඒක නැත්නම් මේක තියනවා කියලා කන්ෆිඩන්ස් එක ඔයා හිතනවටත් වඩා හයියට ඔයාගේ මනසට ශක්තියක් වෙන්න පුළුවන්. අවශ්‍ය තැනදී අවශ්‍ය දේ හිතන එක overthinking නෙමෙයි. ප්‍රශ්න වෙද්දී අනේ ඇයි මටම මෙහෙම වෙන්නේ කියලා හිතනවට වඩා මට මේ ප්‍රශ්නේ මොකද්ද මේ පෙන්වන්නේ කියලා හිතන ලොකු චිත්‍රය ඔයාට ගොඩක් වටිනවා. ඒක ඔයාගේ ජීවිතේ ලොකු වෙනසක් කරන්න පුළුවන් turning point එකක්. ලෝකේ සාර්ථක වුණ මිනිස්සු ඔයා දැකලා තියෙනව නේද? ඒගොල්ලෝ ගොඩක් වෙලාවට දැක්කේ ඔන්න ඔය දේ. ඒගොල්ලෝ ගොඩක් වෙලාවට ඒගොල්ලෝගෙන් අහපු ප්‍රශ්නේ ඇයි මටම මෙහෙම වෙන්නේ කියන දේ නෙමෙයි. මොකද්ද මේ මට පෙන්වන්න හදන්නේ කියන එක. හරි තීරණ හරි වෙලාවට අරන් පසුතැවිලි වෙන්නේ නැතුව ජීවත් වෙන්න නම් ප්‍රශ්නවලදී ඔයා ඒ ප්‍රශ්නය හරි විදිහට දකින්න ඕනි. ඒ වගේම ඔයා කවදාවත් පරිපූර්ණ කෙනෙක් වෙන්න උත්සාහ කරන්න එපා. ඔයා ඔරිජිනල් කෙනෙක් වෙන්න උත්සාහ කරන්න. ඔයා යුනික් වෙන්න. හැමෝටම වඩා වෙනස් කෙනෙක් වෙන්න. ඔයා හිතනවද
ඔයා මේ දකින මිනිස්සු හැමෝම පෙන්වන තරම් මාර පර්ෆෙක්ට් කියලා. අනේ නැහැ. ඔයා දකින්නේ ඒගොල්ලෝ පෙන්වන ටික විතරයි. ඔයාලට ඇහෙන්නේ එයා කියන ටික විතරයි. කවුරුත්ම අංග සම්පූර්ණ නැහැ. ඒ නිසා කවදාවත් කාගේවත් ජීවිතයක් එක්ක ඔයාගේ ජීවිතය සංසන්දනය කරන්න එපා. වැරදිලා ඉන්න අය ඉන්නවා. වැරදි හදාගත්තු අය ඉන්නවා. ඉතින් ඔයාට හිතෙනවා නම් ඔයා මේ යන්නේ වැරදි පාරක කියලා හරි පාරට එන්න දෙපාරක් හිතන්න එපා. තප්පරයක්වත් පරක්කු කරන්නත් එපා. වැරදි පාරෙන් හැරිලා හරි පාරට එන්න ඔයාට පුළුවන්. එහෙම කරන එක වැරද්දක් නෙමෙයි. පරිපූර්ණ වෙන්න ඕනේ නැහැ. ඔයා ඔයාම වුණාම හොඳටම ඇති. ඕවර්තින්කින් පාලනය කරන්න තව කරන්න තියෙන හොඳම දෙයක් තමයි ජර්නලින් කියලා කියන්නේ. ඔව්. ඔයාට ඉන්න හොඳම යාළුවා තමයි ඔයාගේ ජර්නල් එක. ඔය ඔලු ගෙඩිය ඇතුලේ තියෙන හැම දෙයක්ම හැම ප්‍රශ්නයක්ම ඔයාගේ ජර්නල් එකේ ලියන්න. හිතට පුදුම සහනයක් දැනේවි. හිතට පුදුම නිදහසක් දැනේවි. තමන්ගේ ප්‍රශ්න එකින් එක විසඳනවා වගේ හැඟීමක් ඔයාට දැනේවි. ඒ නිසා ජර්නල් කරන්න අදම පටන් ගන්න. අනවශ්‍ය දේවල් හිත ඉන්න වෙලාවේ ඔයාට සතුටු හිතෙන දේවල් කරන්න. හැපි මෝඩ් එක ඔන් කරගන්න. ඔයා කරන දේවල් වලින් කාටවත් වැරද්දක් වෙන්නේ නැත්නම් ඒ හැම පුංචි දෙයක්ම කරන්න. අනේ මං ගැන මොනවා හරි හිතයි කියලා මං ගැන වැරදිට තේරුම් ගනී කියලා අනුන් හිතන දේවල් ගැන හිත ඉන්න තරම් කාලයක් අපිට අපේ ජීවිතේ නැහැ. ඒගොල්ලෝ හිතන දේ හිතුවත් නැතත් ඔයාට සිද්ධ වෙන දෙයක් නැහැ. ඔයාට වෙන පාඩුවකුත් නැහැ. ඒ නිසා එයාලා හිතන ඒවා ඔලුවට ගන්නේ නැතුව ඔයාට ලැබෙන හැම තප්පරෙම ඔයාට තෘප්තියක් ලැබෙන දේවල් ඔයා කරන්න. ඔයාගේ සිතුවිලි වල අයිතිකාරයා ඔයා. ඒ නිසා ඒ සිතුවිලි පාලනය කරන්න පුළුවන් ඔයාටම විතරයි. ඒත් මං අවසානට ඔයාට මතක් කරනවා දිගින් දිගටම කල්පනා කරලා ජීවිතයම එපා වෙන තැනකට ඔයා හිර වෙනවා වගේ දැනෙනවා නම් ඉක්මනින්ම සුදුසු උපදේශන සේවාවක සහාය ලබා ගන්න කියලා. මොකද ඕවර්තින්කින් කියන දේ අවසානය නවතින ડિප්‍රෙෂන් වලින්. ඒක කිසිම මිනිස්සෙක් විඳින්න ඕනි දෙයක් නෙමෙයි. ඒ වගේම මම මේ කියන දේවල් අහගෙන ඉන්න ආදරණීය ඔයාට මම මතක් කරනවා self love කියන දේ අවසානය ඔයාව බ්‍රෑන්ඩ් එකක් කරලායි නවතින්නේ.